සුබ දවසක් වේවා. අද අපි ඇත්තටම ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් මාතෘකාවක් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්නයි යන්නේ. ඕ මොකක්ද මේ මාතෘකාව? මේ ඉතාලියට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධව ඒ කියන්නේ ඉදිරි අවුරුදු 3කට 2026 ඉඳන් 2028 වෙනකම් අදාළ වෙන කෝටා ප්‍රමාණයන් ගැන අලුත් රජයේ නියෝගයක් ඇවිත් තියෙනවා. අර DPCM එකක් නේද? අග්‍රාමාත්‍ය නියෝගයක්. හරියටම හරි DPCM එකක්. මේකේ මේ තොරතුරු ඔක්කොම අපි ගත්තේ බොහොම නිල මූලාශ්‍රයකින්. ඒ කියන්නේ ගැසට් එකෙමද? ඔව් 2025 ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් වුණු අංක 204 දරන ඉතාලි ගැසට් පත්‍රයේ ගැසට් ඔෆිෂියාලයේ පළ වුණා නියෝගය නම් ඔක්තෝබර් 2 දිනති එකක්. ඒ කියන්නේ බොහොම අලුත් තොරතුරක්. ඔක්තෝබර් මැද වගේනේ. ඔව් අපිට මූලාශ්‍රය ලැබෙනකොටත් එක වාර්තා වෙලා තිබුණේ ඔක්තෝබර් 17 වෙනිදා වගේ. ඉතින් අද අපි මේකේ තියෙන ප්‍රධාන කාරණා ටික පැහැදිලි කරගමු. හොඳයි. මොනවාද මේ ප්‍රධාන කාරණා? සංඛ්‍යා ලේඛන වගේ දේවල්? ඔව් අනිවාර්යෙන්ම ප්‍රධාන සංඛ්‍යා මොනවද? මොන වගේ රැකියා කාණ්ඩද තියෙන්නේ? ඊට පස්සේ අර අයදුම් කරන කාල සීමාවන්. ඒව ගොඩක් වැදගත් නේ? ඇත්ත. මූලිකවම බලද්දි මට මුලින්ම හිතුනේ මේ අවුරුදු 3කටම එකපාර සැලසුම් කරපු එක. ඒක ටිකක් වෙනස් නේද? සාමාන්‍යයෙන් අවුරුද්දෙන් මේන්නේ. ඔව් ඒක ඇත්ත. ඒකේ යම් ස්ථාවර බවක් පෙනුම් කරනවා වගේ. සමහර විට දිගු කාලින සැලසුමක්. ඒක වෙන්නේ නැති. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ සමස්ත කෝටා ප්‍රමාණයන් කොහොමද කියලා. මේ අවුරුදු 3ට. හොඳයි. මේ නියෝගයට අනුව ඉතාලියට පිට එන්න පුරවැසියන් සඳහා අර වාරිය, ඒ කියන්නේ ශ්‍රිතුමය සහ ස්ථිර, ඒ කියන්නේ ශ්‍රිතුමය නොවන යටත් සේවා ඒ වගේම ස්වයං රැකියා කියන කාණ්ඩවලට ඔව් ඇතුළත් කරගන්න નિયમિત මුළු වාර්ෂික කෝටා ප්‍රමාණයන් මෙහෙමයි දීලා තියෙන්නේ 2026 අවුරුද්දට 648,800ක් 648,800ක් ඔව් 2027ට 665,850ක් 1000ක් වැඩි හරියටම ඊළඟට 2028ට 666,850ක් තව 1000ක් වැඩි. ඒ කියන්නේ හැම අවුරුද්දෙම 1000ක් ගානේ පොඩි වැඩිවීමක් තියෙනවා. ඒකත් සල්කන්න ඕනේ දෙයක්. වව් කුඩා වුණත් ක්‍රමානුකූල වැඩිවීමක්. සමහර විට ඒකෙන් ඉල්ලුම වැඩි වෙයි කියන අපේක්ෂාවක් වෙන්නත් පුරුවා. වෙන්න පුරුවා. එතකොට මේ මුළු කෝටාව මේ 1,70,000 ගණන් කොහොමද බෙදිලා යන්නේ? මොනවාද අර ප්‍රධාන කාණ්ඩ කිව්වේ? ප්‍රධාන කාණ්ඩ තුනක් තමයි මේ නියෝගයේ පැහැදිලිවම කියලා තියෙන්නේ. එකක් තමයි වාරිය යටත් සේවා. ලවෝරෝ සුබුර්දිනාතෝ ස්තජෝනාලේ. සීසනල් ඒව නේද? කෘෂිකර්මය, ටූරිසම් වගේ. ඔව් හරියටම. අස්වනු නෙලන කාලෙට එහෙම නැත්නම් සංචාරක හෝටල් වලට වගේ නිශ්චිත කාලයකට එන රැකියා. දෙවෙනි එක ස්ථිර යටත් සේවා. ලවෝරෝ සුබුර්දිනාතෝ නොන් ස්තජෝනාලේ. ඒ කියන්නේ දිගටම තියෙන ජොබ්ස්. ඔව් සාමාන්‍යයෙන් දීර්ඝකාලීන ඒවා. ඉදිකිරීම වෙන්න පුරුවන් ගෙවල් වල වැඩ, ට්‍රාන්ස්පෝර්ට් වගේ විවිධ අංශ තියෙනවා. තුන්වෙනි එක තමයි ස්වයං රැකියා. ලවෝරෝ ඔටෝනෝමෝ. තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න අය වගේ. ඔව් තමන්ගේම ව්‍යාපාරයක් කරන අය නැත්නම් වෘත්තියකෙක් විදියක තනියම වැඩ කරන අය. හරි. ඒ කාණ්ඩ තුන පැහැදිලි. ශ්‍රිතුමය, ස්ථිර යටත් සහ ස්වයං. දැන් තමයි වැදගත් මහරිය. අර මුළු ගාන උදාහරණයක් විදියට 2026 දී 1,64,800 මේ කාණ්ඩ තුනට බෙදෙන්නේ කොහොමද? මොකද ඒ සංඛ්‍යා ගැන කියන්නේ. මෙතන තමයි අපි අර නියෝගයේ වචන පාවිච්චි කරලා තියෙන විදිය ගැන හරිම පරිස්සම් වෙන්න ඕනේ. අයියේ පැටලිලි සහගතද? ටිකක්. මූලාශ්‍රයේ, ඒ කියන්නේ DPCM එකේ විශේෂයෙන්ම වාරිය වැඩ කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් per quanto concerne il lavoro stagionale කියලා කොටසක් පටන් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රිතුමය වැඩ ගැන කතා කරන්න යන්නේ කියලා. ඔව්. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒ කොටස ඇතුලේ දෙන සංඛ්‍ය වෙන් කරලා තියෙන්නේ අනිත් කාණ්ඩ දෙකට. මොකක්ද? ඒ කොහොමද? ඔව්. ඒ කොටසේ කියනවා 2026, 2027, 2028 හැම අවුරුද්දකටම එකට 7,68,5000ක් ගැන. හරි. 76,850ක්. හැබැයි ඒ ගාන බෙදලා තියෙන්නේ මෙහෙමයි. එකට 74,200ක් ස්ථිර යටත් සේවාවලට නොන් ස්ටාජෝනාලේ ස්ථිර ඒවට. ඊටු 650 ස්වයං රැකියාවලට අවතෝනමෝ. ඉන්න ඒ කියන්නේ වාරිය වැඩ ගැන කියලා පටන් අරන් ඒකෙදි දෙන ගණන් ටික වෙන් කරන්නේ ස්ථිර ඒවටයි ස්වයං ඒවටයි. ඒක හරි අමුතුයිනේ. ඔව් අමුතුයි තමයි. ඒ නිසා තමයි පරිස්සමෙන් කියවන්න ඕන කිව්වේ. එතකොට අර මුලින්ම කිව්වා වාරිය සේවා සීසනල් ඒවට කෝටාව කොහොමද එතකොට? ඒක තමයි නියෝගයේ ඒක කෙලින්ම කියලා නෑ. හැබැයි අපිට තර්කානුකූලව හිතන්න පුරුවන්. කොහොමද? මුළු ගාන දන්නවා. උදාහරණයක් 2026ට 1,60,580ක්.
ඒකෙන් කාණ්ඩ 3කට බෙදනවා කියලා මුලින්ම කිව්වා. වාරීය, ස්ථාර, ස්වයං. ඔව්. දැන් ස්ථාරය ඒවට 67200ක්, ස්වයං ඒවට 165ක්, එකතුව 77850ක්. වෙන් කරාම අර මුළු ගානෙන් ඒ 77850 අඩු කරන්න ඕනේ. හරියටම එතකොට ඉතුරු වෙන ලොකු ගාණ 2026 නම් 164580ක්, 67580ක්, ඒකෙන් 88000ක්. එකක 88000ක්. ඔව්. අන්න ඉතුරු වෙන 88000 2026 දී 99000 2027 දී 99000 2028 දී තමයි අර මුලින්ම කිව්වා වාරීය. ඒ කියන්නේ ඍතුමය සේවා වලට වෙන්න ඕන. ඒක තමයි එකම විදිය නේද? ඒත් නියෝගයක කෙලින්ම කියලා නැති එක පුදුමයි. ඔව් ඒක පැහැදිලිව සඳහන් කරලා නැහැ. ඒ නිසා කවුරු හරි නිකම්ම අර වාරීය වැඩ ගැන කියන කොටස විතරක් බැලුවොත් අර 66850 තමයි වාරීය කෝටාව කියලා ලොකු වැරදීමක් වෙන්න පුළුවන්. ඇත්ත. ඒ පැහැදිලි කිරීම නම් ගොඩක් වැදගත්. එහෙම නැත්නම් සම්පූර්ණ පින්තූරයම වරදිනවා. ඔව් මොකද ඇත්තටම බැලුවොත් වාරීය සේවාවලට තමයි ලොකුම කෝටාව තියෙන්නේ. අර 88000 89000 9000 කියන ගණන්. ඒකෙන් පේනවා ඉතාලියට තවමත් සීසනල් වැඩවලට විශේෂයෙන් කෘෂිකර්මයටයි ටූරිසම් වලටයි ලොකු කම්කරු අවශ්‍යතාවයක් තියෙනවා කියලා. නියත වශයෙන්ම. හරි. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මුළු කෝටාවෙන් භාගයක් වගේ 66850ක් යනවා ස්ථිර සහ ස්වයං රැකියාවලට. ඒකනුත් හුඟක්ම ස්ථිර රැකියාවලට 66200. අනිත් භාගයටත් වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් 88000+ යන්නේ වාරීය ඍතුමය රැකියාවලට. හරි. දැන් අපි යමු අනිත් ප්‍රායෝගික කාරණයට. අයුදුම්පත් දාන දවස්. ඔව් ඒකත් හරිම වැදගත්. ඒ දිනයන් ගැනත් නියෝගේ පැහැදිලිවම තියෙනවා. හැබැයි හැම ක්ෂේත්‍රයකටම එකම දවසේ පටන් ගන්නෙ නෑ. එහෙමද වෙනස් දවස්ද? ඔව්. අදාළ අවුරුද්දේ මෙහිමයි දිනයන් වැටෙන්නේ. කෘෂිකාර්මික අංශයට ඒ සෙක්ටර් ඇග්‍රිකෝලෝ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අර වාරියේ වට අයදුම්පත් බාර ගන්න පටන් ගන්නේ ජනවාරි 12 වෙනිදා. අවුරුද්ද පටන් ගත්ත ගමන්ම වගේ. ඔව් ඊළඟට සංචාරක අංශයට ඒ සෙක්ටර් ටූරිස්ටික ඒවත් බහුදුරට වාරිය. ඒවට පටන් ගන්න පෙබ්‍රුවාරි 9 වෙනිදා. ඒත් ඉක්මනින්. ඊට පස්සේ අර ස්ථිර සහ ස්වයං රැකියා තියෙන්නේ අර 76850 කෝටාවට අදාළ ඒවා. ඒවට අයදුම්පත් බාර ගන්න පටන් ගන්න පෙබ්‍රුවාරි 16 සහ 18 කියන දවස් දෙකේදී. දවස් දෙකක්ම දීලාද? ස්ථිර ඒවට එකක්කුයි ස්වයං ඒවට එකක්කුයි වෙන් කරලා නැද්ද? නෑ මූලාශ්‍රයේ එහෙම වෙන් කරලා නෑ. දවස් දෙකම සඳහන් කරලා තියෙනවා ඒ කාණ්ඩ දෙකටම කියලා වගේ. සමහර විට එකක් 16 අනික 18 වෙන්නේ නැති. නැත්නම් මේ දවස් දෙක තුල මේ දෙකටම විවෘත වෙනවල නැති. තේරුණා. ඉතින් ජනවාරි පෙබරවාරි තමයි මේ ක්ලික් ඩේ දවස් ටික. එතකොට ඉල්ලුම් කරන්න අන්තිම දවසක් තියෙනවද? අවුරුද්ද පුරාම බැරිද? අන්තිම දවසක් තියෙනවා. ඒක හැමෝටම පොදුයි. ආරම්භක දින වෙනස් වුණාට හැම වර්ගයකම ඉල්ලීමක් වාරිය ස්ථිර ස්වයං මේ ඕන එකක් ආදාළ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙසැම්බර් 31ට කලින් අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ කියන්නේ අවුරුද්ද ගොඩක් කල් තියෙනවා අයදුම් කරන්න. ඔව් කාලේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකව ගත්තොත් මේ කෝටා ක්‍රමවලදී කෝටාව පිරෙන්න කලින් දාන එක තමයි හොඳ. ඒ නිසා අර මුලින් තියෙන ජනවාරි පෙබ්‍රුවාරි දවස් ගොඩක් වැළගත් වෙනවා. ඒක ඇත්ත. first come first served වගේ වෙන්නේ නැති නේද? බොහෝදුරට. ඒ නිසා සූදානමින් ඉන්න එක වැදගත්. හරි. අපි මේ කතා කරපු හැමදේම එන්නේ අර 2025 ඔක්තෝබර් 2 දිනදී DCPM එකෙන් ඒක ගැසට් කරේ ඔක්තෝබර් 5 මේක ඉතාලිය කම්කරු නීති සංක්‍රමණ ප්‍රතිපත්ති කියන ලොකු පද්ධතියේ එක පොඩි කැලලක් විතරයි නේද? හරියටම. මේක තනින්ම තියෙන දෙයක් නෙවෙයි. මේකට සම්බන්ධ තව කොච්චර නීති රෙගුලාසි තියෙනවද? කම්කරු නීති, සමාජ ආරක්ෂණ දායක මුදල්, කන්ට්‍රිබියුෂන්, වෘත්තීය සමිති එක තියෙන ගනුදෙනු මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අපිට ලැබුණු මූලාශ්‍රය තිබ්බ වෙබ්සයිට් එකේ උනත් තිබුණානේ අනිත් මාතෘකා. රාපෝර්ති di lavoro, sindicati, contributi previdenziali වගේ. ඒක තමයි. ඒ කියන්නේ මේ DPCM එක කියන්නේ රජයේ පුලුල් සැලැස්මක එක මෙවලමක් විතරයි. ශ්‍රම වෙළඳ පොලයි සංක්‍රමණයයි කලමනාකරණය කරන. ඒ ලොකු පින්තූරයත් උළුවේ තියාගන්න එක වටිනවා. නියමයි. එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් ප්‍රධාන කරුණු ටිකක් මතක් කරගමු. එකක්, ඉතාලිය අවුරුදු 3කට 2026-28 විදේශ ශ්‍රමික කෝටා DPCM එකකින් නියම කරලා තියෙනවා. ඔව්. 2, හැම අවුරුද්දෙම මුළු කෝටාව 1000කින් වගේ වැඩි වෙනවා. 3, ඒ කෝටාව ප්‍රධාන වශයෙන් වාරීය, සීසනල්,
ස්ථිර, non-seasonal සහ ස්වයං රැකියා කියන ඒවට බෙදෙනවා. හරි. හතරවෙනි එක අර ටිකස් පටලැවිලි සහගත කොටස නියෝගය වාරිය වැඩගෙන තියලා පටන් අරන් ඒකෙදි දෙන සංඛ්‍යා 76850 ඇටරම වෙන් කරන්නේ ස්ථිර 76200 සහ ස්වයං 650ට. ඔව් ඒක හරිම වැදගත්. ඒ නිසා ඉතුරු ලොකම කොටස 88000+ තමයි වාරිය සේවාවලට කියලා අපි තේරුම් ගන්න ඕන. 5 අයදුම්පත් දාන පටන් ගන්න දවස් වෙනස් ජනවාරි 12, පෙබ්‍රුවාරි 9, පෙබ්‍රුවාරි 16ට ඒත් ඔක්කොම දෙසැම්බර් 31ට කලින් දාන්න ඕනේ. ඔබ ඒ ටික හොඳටම සාරාංශ කළා. දැන් මේ ඔක්කොම දිහා බලලා අපිට තව ටිකක් හිතන්න දේවල් ඉතුරු වෙනව නේද? වගේ එකක් තමයි මේ වගේ අවුරුදු 3කටම කලින් කෝටා නියම කරන එක. ඒකෙන් ස්ථාවර බවක් ලැබෙනවා තමයි. සේවා යෝජකයන්ට එන්න බලාපොරොත්තු වෙන අයට ප්ලෑන් කරන්න පුළුවන්. ඔව් ඒක හොඳයිනේ. හැබැයි අනික් අතට හදිසියේ ලෝකයේ ආර්ථිකයේ වෙනස් වුණොත් නැත්නම් ඉතාලියම එකපාරට මොකක් හරි අංශයක ලොකු කම්කරු හිඟයක් ආවොත් ඒව නැත්නම් ඉල්ලුම බැස්සොත් මේ වගේ කලින් හදපු අවුරුදු 3 ප්ලෑන් එක කොච්චර නම්‍යශීලීද? ඇඩැප්ටබල්. ඒක හරි. වෙනස්කම් වලට ඉක්මනට ප්‍රතිචාර දක්වන්න අමාරු වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. අනික් කාරණේ අර ක්ලික් ඩේස්. ඒ කියන්නේ අර නිශ්චිත දවස්වල අයදුම්පත් දාන එක. ඒකෙන් පරිපාලනය කාර්යක්ෂම වෙනවා ඇති. හැමෝම එකම දවස්වල ලේස්ති වෙනවා. ඒත් ඒක කොච්චර සාධාරණද? සමහර වෙලා අන්තර්ජාල පහසුකම් නැති කෙනෙක්ට නැත්තම් මේ තොරතුරු හරියටම දැනගන්න බැරි වුණු කෙනෙක්ට අවාසියක් වෙන්න පුළුවන්ද? අර මුලින් එන අයට මුල් තැන දෙන එකේ සාධාරණත්වය ගැන ප්‍රශ්න එන්න පුරුවන් නේද? ඇත්ත. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ සාධාරණත්වයයි අතරේ තියෙන ගැටුමක් වගේ. ස්ථාවරතාවයයි නම්‍යශීලී බවයි අතරේ වගේම. මේවා තමයි මේ නියෝගය වගේ දෙයක් දිහා බලද්දි ඒකේ තියෙන සංඛ්‍යා ලේඛන වලට එහා ගිහින් අපිට හිතන්න පුරුවන් කාරණා. ඇත්තෙම හිතන්නට බොහෝ දේ ඉතිරි කරන කාරණා කිහිපයක්. ඉතින් අද අපි විමසා බැලුවේ ඉතාලියේ 2026-2028 සඳහා වන නව විදේශ ශ්‍රමික කෝටා නියෝගය ගැන. ඒ හරහා මතුවෙන මේ වගේ පුළුල් කාරණා ගැනත් අපි ඉදිරියේදී අවධානයෙන් ඉමු.